පහුගිය 3 වෙනිදා ජනාධිපති අනුර සම්බන්ධ වුණ ප්‍රධාන උත්සවයක් තමයි කම්බන් උත්සවය. කම්බන් උත්සවය කියලා කියන්නේ අපේ රටේ දෙමළ ජනතාවගේ ප්‍රධාන සාහිත්‍ය සහ සංස්කෘතික උත්සවයක්. මේ උත්සවයේදී ජනාධිපති කරපු කතාවේදී කිව්ව දෙයක් තමයි යුද්ධයකදී පළමුවම යන්නේ මනුෂ්‍යත්වය, සාහිත්‍යයේදී පළමුව නැගිටින්නේ මනුෂ්‍යත්වය. ඒ නිසා සාහිත්‍ය අවශ්‍යයි. අපිට තාමත් ඛේදනීය වගේම තාමත් හොයාගන්න බැරි අතීතයක් තියෙනවා. මම තාමත් කල්පනා කරනවා මැතිවරණයක් වෙනුවෙන් පුස්තකාලයක් ගිනි තියන්නේ කොහොමද කියලා. මැතිවරණයකදී මැතිවරණ කාර්යාලයක් ගිනි තියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මැතිවරණයකදී පුස්තකාලයක් ගිනි තියන්නේ ඇයි කියලා. ඔයාලා දන්නවා යාපනයේ සංවර්ධන සභා ඡන්දෙදී දකුණෙන් කෝච්චි පෙට්ටි පිරෙන්න එක්සත් ජාතික පක්ෂ සමාජිකයෝ එකගෙන ගිහින් 1981 මයි 31 නාචිමාර් අම්මන් කියන කෝවිලට ගිනි තියලා තමයි එදා යාපනයේ භීෂණය ආරම්භ කරලා තියෙන්නේ. ඒ වෙද්දී ආසියාවේ හොඳම පුස්තකාලය වුණ යාපනයේ පුස්තකාලයත් ගිනි තියලා විනාශ කරලා අවුරුදු 30ක යුද්ධයකට මූලික අඩිතාලමක් දැම්මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලය තුන්දෙනෙක් වුණ ගාමිණී දිසානායක, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගාමිණී ලොකුගේ කියලා කියන තුන්දෙනා. ඒ නිසා ජාතිවාදී කියන්නේ අපේ රටේ හිටිය හැම පාලකෙක්ම බලයට එන්න පාවිච්චි කරපු තුරුම්පුවක්. රාජපක්ෂලා කියන්නේ ජාතිවාදී හොඳටම යූස් කරපු සෙට් එකක්. ඉතින් ඇත්තටම අපේ රටේ දේශපාලන අතීතය ගත්තම දකින්න ඉන්නෙම ජාතිවාදයෙන් මිනිස්සුන්ගේ ලේවලින් බලය ලබාගත්ත, බලය රැකගත්ත පාලකයෝ. මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු පාලකයෝ. ඉතින් එහෙම පාලකයෝ හිටිය රටක අද අපිට මේ වගේ කතාවක් අහන්න ලැබෙනවා කියන්නෙම මිනිස්සු විදිහට අපි සතුටු වෙන්න ඕන දෙයක්. ඒ වගේම විශේෂ දෙයක් තමයි මේ උත්සවයේදී ජනාධිපති අනුරව කම්බන් සම්මානයෙන් පිදුම් ලැබපු එක. මොකද මේ සම්මානය දෙන්නේ ශ්‍රී ලාංකික සමාජයේ උන්නතිය වෙනුවෙන් වැඩ කරපු කීර්තිමත් පුද්ගලයන්ට. වාර්ගික ආගමික ભેදයක් නැතුව ගෞරවයක් විදිහට එයාලා මේ කම්බන් සම්මානය දෙනවා. මීට කලින් මේ උත්සවවලදී ඉන්දියාවෙත් ලංකාවෙත් කීර්තිමත් පුද්ගලයන් මේ සම්මානයෙන් පිදුම් ලැබලා තියෙනවා.